2009 වර්ෂයේ මාර්තු මාස 6 වනදා සිට 16 වනදා දක්වා දළදා ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට නියමිතව තිබුණා. ඒ එකල ජනාධිපති ධුරයේ සිටි මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම පරිදි මේ එකල බුදුසරණ පුවත්පත ඒ බව වාර්තා කර තිබූ ආකාරය. කෙසේ වෙතත් මහනුවරට අධික ජනගහනයක් ඇදී ඒම මත පැවති රජයට ඔවුන්ට පහසුකම් සැපයීමට නොහැකි වුණා. ඒ අතර ජාතික ආරක්ෂාවට තර්ජනයක් මතු වූ අතර මහනුවර නගරයට ආරක්ෂාව සැපයීමට රජය අපොහොසත් වුණා. ඒ හේතුවෙන් දින දෙකකට පෙර දළදා ප්‍රදර්ශනය නැවැත්වීමට සිදු වුණා. මේ ඒ පිළිබඳව සන්ඩේ ටයිම්ස් වාර්තාව 2009 මාර්තු 15. 2009 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ යුද්ධේ අවසන් වෙන්න තියෙද්දි දළදා හමුදුර වැඳ පුදා ගන්න අවස්ථාව දුන්නා. ලක්ෂ 15කට වැඩි සෙනඟක් දළදා හමුදුර වැඳ පුදා ගත්තා. ඉතාමත් ලස්සනට දළදා හමුදුර වැඳ පුදා ගන්න නඩවලට හානියක් වෙන්නේ නැති වෙන්න අපහසුතාවයකට ලක් නොවන්න ඒක සංවිධානය කරා. මේ 2009 වර්ෂයේ මාර්තු මාස 14 වන දින රාත්‍රියේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා දළදා ප්‍රදර්ශනය දින දෙකකට පෙර නතර කරන බවට දැනුම් දුන් ආකාරය. අද දින වන විට පාලනය කරගත නොහැකි ජනගංගාවක් මහනුවර නගරයට ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් මා හිතන විදිහට ඇදී ආවා. මුළු නගරයම ඊයේ අදත් මාර්ග තදමදයෙන් පෙළුණා. ඒකට හේතුව වුණේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් නොසිතූ ආකාරයෙන් මේ නගරයට පැමිණීම. ඒ නිසාම නොයෙකුත් දුෂ්කරතාවලට අපිට මුහුණ පාන්න සිදු වුණා. ඔබේ ආරක්ෂාවට සියලු කාරණා හේතු කරගෙන අපි තීරණය කළා අද දිනෙන් සමස්ත ලාංකීය ජනතාවටම ලෝක ජනතාවටම දළදා වහන්සේ වන්දනා කිරීමේ වාරය නිමාවට පත් කරන්න.